සතසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන නමුත් ඔහු සිටින තැනක් සොයා ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවද වාර්තා වනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් පහක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා. මේ අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී හා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමෝපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස යටතේ පැවති ලොරි රථයක් ඔහුට අයත් බව කියන එතනෝල් සමාගමේ කටයුතු සඳහා යොදවා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 2.5ක මුදලක් රජයට අහිමි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ විමර්ශනයට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ පුත් ජොහන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුව ජොහන් ප්‍රනාන්දුව කුරුණෑගලදී ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ මුදල් විශුද්ධිකරණය පොදු දේපල පනත රජයේ දේපල අවභාවිතය හා සාපරාධී සාවත්‍ය පරිහරණය යන චෝදනා යටතේයි. එම චෝදනා යටතේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර ඔහු මේ වන විට සිටින තැනක් සොයා ගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු අද දිනේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.